Hi, welcome to my YouTube channel. ඉතින් මම අද අරන් ආවේ චොකලට් කේක් එකක් හදන්නේ කොහොමද කියන වීඩියෝ එකක්. ඉතින් අපි බලමු එහෙනම් වීඩියෝ එක. අපිට ඉස්සෙල්ලම පිටි ග්‍රෑම් 180ක් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ සීනි ග්‍රෑම් 200ක්, බටර් ග්‍රෑම් 200ක්, කිරිපිටි මිලිලීටර 50ක්, ග්‍රෑම් 20ක්, ඒ වගේම බිත්තර 3ක් අවශ්‍ය වෙනවා. බේකින් පවුඩර් තෙහිඳි එකහමාරක්. මෙතන වැනිලා අරන් තිබ්බට වැනිලා අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපි චොකලට් කේක් එකක් හදන නිසා. ඉතින් කැට ලොකු සීනි ගත්තොත් ඉතින් ඔයාලට පුළුවන් ඒක පොඩ්ඩක් බ්ලෙන්ඩ් කරගෙන පිටි වගේ වෙනකන් හදාගන්න. එතකොට ගොඩක් ලේසි. ඉතින් ඔතන සීනි ග්‍රෑම් 200ක් තියෙනවා. මම අරන් තියෙන්නේ කැට ලොකු සීනි නෙමෙයි, ටිකක් කැට පොඩි සීනි එකක්. ඒක නිසා මම මේක බ්ලෙන්ඩ් කරන්නේ. ඊට පස්සේ පිටි ග්‍රෑම් 180ට කොකෝ පවුඩර් ග්‍රෑම් 20 අපි එකතු කරගන්න ඕනේ. එතකොට අපි දැන් හැම එකම ග්‍රෑම් 200 අනුපාතයට ගත්ත නිසා මෙතනදී පිටි ග්‍රෑම් 180ට අපි කොකෝ පවුඩර් ග්‍රෑම් 20ක් දැම්මම 200 වෙනවා. කොකෝ රස කියන්නේ චොකලට් රස ගොඩක් අවශ්‍ය කෙනෙක් නම් ඊට වැඩි ප්‍රමාණයක් එකතු කරලා හදාගන්න පුළුවන්. ඉතින් ඔය දැන් අපි එකතු කරන්නේ බේකින් පවුඩර් තේ හැඳි එකමාරක්. ඉතින් මේක මේ ප්‍රමාණයටම එකතු කරගන්න. එතකොට අනිවාර්යයෙන්ම කේක් එක වර්ධින්න නැතුව හදාගන්න පුළුවන්. ඔයාලා කොකෝ පවුඩර් වැඩියෙන් එකතු කරගන්නව නම් පිටි ප්‍රමාණය වැඩියෙන් එකතු කරන ප්‍රමාණයට අඩු කරන්න ඕනේ. කියන්නේ කොකෝ පවුඩර් ග්‍රෑම් 30ක් එකතු කරනවා නම් පිටි ග්‍රෑම් 170ක් එකතු කරන්න. ඉතින් කේක් එකක් හදද්දී නිවැරදි අනුපාතයකට ගත්තොත් ඒක වරදින්නේ නැහැ. ඒක නිසා හරි අනුපාතයකට අරගෙන හදන්න ඕනේ. ඊට පස්සේ අපි බේකින් පවුඩර්, කොකෝ පවුඩර්, පිටි ටික ඔක්කොම එකතු කරලා මික්ස් කරගත්තා. ඊට පස්සේ ටික හලාගෙන මේ විදිහට මොනවා හරි කොලයකින් හරි ඕන මෙහෙකින් හොඳට කවර් කරලා තියන්න. මොකද අපි බැටර් එකට අන්තිමට තමයි පිටි එකතු කරගන්න. ඒක නිසා මේ බේකින් පවුඩර් දාන නිසා අපි මේක හොඳට කවර් කරලා මේ විදිහට තියාගන්න ඕනේ. ඊට පස්සේ බටර් ග්‍රෑම් 200 බෝල් එකකට දාන්න ඕනේ. සාමාන්‍යයෙන් බටර් තියෙන්න ඕනේ ඇඟිල්ල දැම්මම ඇඟිල්ල සාමාන්‍යයෙන් යටට බහින ප්‍රමාණයට වගේ බටර් ටික දිය වෙලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලා කේක් එක හදන්න පැයකට විතර කලින් බටර් ටික ශීතකරණයෙන් එළියෙන් තියුවම හරි. බටර් වල සාමාන්‍ය ලයිට් කලර් එකක් වගේ එනකන් බීට් කරගන්න ඕනේ. එක එක බටර් තියෙනවා මාර්ජරින් ගන්නත් පුළුවන්. මම මෙතන අරන් තියෙන එක්ස්ට්‍රා. ඉතින් සමහර ඒ වගේ කහ පාට අඩුයි. එහෙම වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් විනාඩි 2ක් 3ක් වගේ බටර් ටික බීට් කරගත්තම ඇති. ඊට පස්සේ අපි සීනි ග්‍රෑම් 200ත් එකතු කරලා හොඳට බීට් කරන්න ඕනේ. සීනි ටික ටික එකතු කරලා ප්‍රශ්නයක් නැහැ. එකසරට එකතු කරත් කමන්නේ. සාමාන්‍යයෙන් සීනි වල කැටගතිය අඩු වෙන්නේ බිත්තර එකතු කරයින් පස්සේ. ඒක නිසා මේ කැටගතිය අඩු වෙනකම් කියලා ගොඩාක් බීට් කරන්න එපා. මොකද එතකොට බටර් ටික දිය වෙන්න බලනවා. ඉතින් දැන් මම බිත්තර එකතු කරනවා. බිත්තර 3ක් ගන්න, පොඩි වෙන 4ක් වගේ ගන්න. සාමාන්‍ය ග්‍රෑම් 200 මිදී බිත්තර නම් හදාගන්න බෑ. ඒ වුණාට සාමාන්‍ය 3ක් 4ක් වගේ ගන්න. ඊට පස්සේ බිත්තර දාලා ඉවරනයින් පස්සේ අපි අර මිලිලීටර් 50ක් කිරි ගත්තා. ෆ්‍රෙෂ් මිල්ක් ගන්න පුළුවන්. පිටි කිරි ගන්නවා නම් මද රස වතුර වලින් දිය කරලා ගන්න. ඊට පස්සේ පිටි කිරි ටිකත් ඔක්කොම දාලා මික්ස් කරන්න. සාමාන්‍යයෙන් දැන් නම් සීනි කැට අතර අහු වෙන්නේ නැති වෙන්න බීට් වෙලා තියෙනවා. සීනි කැට තාම අතර අහු වෙනවා නම් තවත් හොඳින් බීට් කරන්න ඕනේ. ඊට පස්සේ දැන් අපි අර හොඳට වහලා තියාගත්තපු පිටි ටික අපිට එකතු කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් පිටි දාලා අපි ස්පැචුවල් එකකින් වගේ තමයි එක පැත්තකට කලවම් කරගන්න ඕනේ. අනිවාර්යයෙන්ම පිටි ටික එකතු කරගෙන පස්සේ මික්ස් කරන්න ඕනේ. එක පැත්තකට හිමීට කලවම් කරන්න ඕනේ. ඔයාලට මේ වෙලාවේදී ස්පැචුවල් එකකින් මික්ස් කරගන්න බැරි නම් බීට් එක ගත්තත් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ අපි මේ විදිහට ට්‍රේ එකක් ලෑස්ති කරගෙන ඒකට දාගන්න ඕනේ බැටර් එක. දාගෙන පොඩ්ඩක් ටැප් කරන්න ඕනේ. ටැප් කරලා ඉවරලා සෙල්සියස් අංශක 180ට විනාඩි 5ක් 10ක් විතර ප්‍රීහීට් වෙච්ච oven එකක
සෙල්සියස් අංශ 180ට විනාඩි 40ක් 45ක් වගේ කේක් එක බේක් කරන්න ඕනේ. ඊට පස්සේ දැන් ඔය තියෙන්නේ මම බේක් කරලා එළියට ගත්ත කේක් එක. ඉතින් ඇත්තටම මේකෙදි මේක oven එකෙන් oven එකට වෙනස් වෙන නිසා ඔයාලා ටූත් පික් එකක් පාවිච්චි කරලා කේක් එක බේක් වෙන ප්‍රමාණය හරියට බලා ගන්න ඕනේ. ඉතින් මේකෙදි මට ඔයාලට icing හදාගන්න එක රෙකෝඩ් වෙලා නැහැ. ඒක නිසා මට ඒක මේකට ඇඩ් කරන්න විදියක් නැහැ. icing හදාගන්න හරිම ලේසි. ඒකෙදි කරන්න තියෙන ඔයාලට බටර් ග්‍රෑම් 50ක් අරගෙන icing sugar ග්‍රෑම් 100ක් අරගෙන හොඳට මික්ස් කරලා කැමති නම් කොකෝ පවුඩර් ග්‍රෑම් 10ක් ග්‍රෑම් 20ක් වගේ එකතු කරන්න පුළුවන්. එකතු කරලා ඉවරලා හොඳට මික්ස් කරන්න. ස්පැචුලා එකකින් මික්ස් කරාම ඇති. බීට අවශ්‍ය වෙන්නේ නැහැ. බීට කරත් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ කේක් එක දෙකට වෙන් කරන්න ඕනේ. පිහියකින් හරි මොකකින් හරි. ඊට පස්සේ අර මික්ස් එක හොඳට තවරලා ආයේ තිබ්බ විදිහටම සෙට් කරන්න තියෙනවා. ඉතින් ওই විදිහට චොකලට් කේක් එකක් ගෙදරදී ලේසියෙන්ම හදාගන්න පුළුවන්.